තිවංක පිළිමගේ මෙය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1153ත් 1135ත් අතර කාලයේ ඉදි කළ ලද්දකි. තිවංක යනු තුන් පැත්තකින් නැමුණු යන අදහසයි. එය උර ඉඟ ධන යනුවෙන් හැඳින්විය හැක. ප්‍රධාන දොරටුව වෙත පැමිණෙත්ම දිස්වන්නේ මහා කරුණාවෙන් හා දයාවෙන් ඔබ වෙත යොමු වූ සුවිසල් බුදුරුවයි. මෙහි ඇතුළත වීඩියෝ දර්ශන ගැනීම තහනම් කරලා තියෙනවා. නමුත් අපි පිටතින් සිට කරුණු විමසන විට මෙහි පිළිමගේ නිර්මාණය කොටස් 3කට බෙදිය හැක. ද්වාර මණ්ඩපය, අන්තරය, ගර්භය යනුයි. මේ තිබෙන්නේ එදා පැවති එක් දොරටු. මෙහිදී බුදුරුව වන්දනා කිරීම තුන් ආකාරයකින් කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇත. අන්තරාලයේ සිට සම්පූර්ණ බුදුරුව වන්දනා කිරීම. ගර්භයේ සිට පාද වන්දනා කිරීම. උඩුමහලේ සිට සිරස වන්දනා කිරීම කළ හැක. සම්පූර්ණ ගඩොලින් නිර්මාණය කර ඇති මෙම විහාරය ගෙඩිගේ සම්ප්‍රදාය දිස්සන විහාරයකි. විහාරයේ පිටත නිර්මාණය කර ඇති මෙම පිළිම හින්දු ආභාෂයක් ගෙන ඇත. ඒවාගේම විහාරයේ ඇතුළත ඉතා අලංකාරවත් චිත්‍ර නිර්මාණය කර ඇත. එයින් බිඳක් නම් සස ජාතකය, චුල්ලපදුම ජාතකය, මෛත්‍රී බල ජාතකය, තේමීය ජාතකය, කාලකෝල කතාව වැනි දේවල් දැක්විය හැකියි. මෙහිදී බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්නා බැතිමතා බුදුරුවට නොපිටුපා එයින් පිටත් වීම සඳහා එක්වරකට එක් පුද්ගලයෙකුට පමණක් පිවිසිය හැකි දොරටු නිර්මාණය කර ඇත. නෙළුම් පොකුණ මෙය ක්‍රිස්තු වර්ෂ 1153 1186ත් අතර කාලයේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදි කර ඇත. ජලය පිරුණු සුපිපි නෙළුම් මලක හැඩය ගන්නා නව තාලයේ නිර්මාණයකි. මෙහි නියම හැඩය පෙනෙන්නේ ජලය පිරුණු විටයි.
මෙහි ජලය පිරවීම සඳහා පිටතින් පැමිණි නල මාර්ග දැකගත හැකිය. මෙය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඉදිකර ඇති අතර ජේතවනාරාම භූමියට අයත් මෙවැනි පොකුණු 7ක් නිර්මාණය වී තිබූ බවට මහා වංශයේ සඳහන් වේ. පොකුණේ ඇතුළත සම්පූර්ණ කළුගලින් නිර්මාණය වී ඇති අතර පිටත බිත්ති ගඩොලින් නිර්මාණය වී ඇත.